ඔබ සියලු දෙනාටම සුබ දවසක්. කැලණිය විශ්වවිද්‍යාලය, යුනිවර්සිටි කොලෙජ් ලන්ඩන් සහ ඩිග්‍රී ප්ලස් ආයතන හා එක්ව සයමසක් පුරාවට ඕලෙවල් විභාගයට මුහුණ දීමට සිටින සිසුන් සඳහා සිදු කළ කැපැසිටි බිල්ඩින් ප්‍රෝග්‍රෑම් එකේදී දරුවන්ගේ ඉගෙනුම් ගැටලු පිළිබඳ පර්යේෂක, මනෝවිද්‍යා උපදේශක සහ මනෝවිද්‍යා චිකිත්සක, දේශක හා ලේඛකවරයෙක් වන ඩොක්ටර් ප්‍රියන්ත නවරත්න මහතාගේ හරවත් දේශනයක් අප ළමයිට ලබා දුන්නා. ඒ දේශනයෙන් කොටසක් ඔබටත් ගැනීමටයි අපේ මේ සූදානම. ඔයගොල්ලෝ දන්නවා ඔය ජංගම දුරකථනයේ පරිගණක පද්ධති වල පවා තියෙනවා මෘදුකාංග කියන කොටසක් තියෙනවා, අනිත් එක තියෙනවා මොකක්ද? මෘදුකාංග hardware and software. software වලට වෛරස් එනවා නේද? වෛරස් එනකොට අපි මොකද කරන්නේ? ඒකට අපි දාගන්නවා වෛරස් ගාඩ් එකක්. කම්පියුටර් software hardware තියෙනවා වගේම අපේ ජීවිතේටත් තියෙනවා software හැදුයි hardware හැදුයි. ඔයාගේ ජීවිතේ තියෙන hardware එක මොකක්ද? මේ මගේ hardware එක. හරි? ශරීරය. මගේ තියෙන software එක මොකක්ද? මනස. පැහැදිලිද? කම්පියුටරේ hardware අල්ලලා බලන්න පුළුවන්, software අල්ලලා බලන්න පුළුවන්ද? නැහැ. මගේ hardware එක ශරීරය අල්ලලා බලන්න පුළුවන්, software එක අල්ලලා බලන්න නැහැ. තමයි මනස. මනස පිළිබඳව ගොඩාක් මම පරිශන කළා පුතේ. දරුවන්ගේ මනස පිළිබඳව මම රජේ රෝහල් වල මනස පිළිබඳව ගොඩාක් පරිශන කළා. අවධානය අඩු දරුවෝ, මතක ශක්තිය අඩු දරුවෝ, ඉගෙනුම් ගැටලු තියෙන දරුවෝ පිළිබඳව පරිශන කරලා මම ළමා මනසට ජවය කියලා පොතක් සම්පාදනය කළා. ඒ පොත මම පිටපත් ගෙනල්ලා තියෙනවා. අද ඔයගොල්ලන්ගේ හැම ඉස්කෝලේකම පුස්තකාලයකට මේ පොත පරිත්‍යාග කරනවා. ඊට පස්සේ මගේ ආචාර්ය උපාධිය මම කළේ මේ සබාධම ස්වභාවික පරිසරයේ මොනතරම් මනස සූපපත් කරනවද කියන කාරණාවට. ආරණ්‍යගත අධ්‍යක්ෂක මොස්සේ අරණක නිවෙන සිත කියන පොත මම සම්පාදනය කළා. මගේ ආචාර්ය උපාධිය ඒකෙත් පොත් 10ක් තියෙනවා. ඉස්කෝල 10ම පුස්තකාලවලට දෙනවා. ඒ පොත් බලලා මම මේ කියන දේවල් වැඩිදුර විග්‍රහ කරගෙන බලන්න. එතකොට මෙන්න මේ software කම්පියුටරේ software එක බේරගන්න අපි වෛරස් දානවා. හැබැයි අපේ මනස බේරගන්න වෛරස් කාඩ් එකක් නැහැ. මනස බේරගන්න තියෙන හොඳම වෛරස් කාඩ් එක තමයි පුතේ සිහිය. පැහැදිලිද? සිහිය. මේ මොහොතේ මොකද්ද කරන්නේ? ඒකට අවධානය යොමු කරගෙන තියාගන්න. සිහිය පිහිටුවා ගන්න, අවධානය වැඩි කරගන්න පුතේ පාවිච්චි කළේ ගොඩාක් අභ්‍යාස ළමා මනසට ජවය කියන පොතේ තියෙනවා. ඒවා ප්‍රගුණ කරන්න පටන් ගන්න. ඔබලා සිහිය පොඩ්ඩක් බලන්න. පුංචි අභ්‍යාසයක් මේ මොහොතේ මම කරන්න උත්සාහ කරන්නේ. මොලේ වම සහ දකුණ කියන දෙපැත්තම දියුණු කරගන්න පුළුවන් අභ්‍යාසයක්. මේ දරුවෝ හැමෝටම පුළුවන් දෙකේ ඉඳලා 10ට ගණන් කරන්න. පුළුවන් නේ? ඔව් නම් මොනවද? 10 ඉඳලා 1ට ගණන් කරන්න පුළුවන්ද? ඔව්වත් මොනවද නේද? හරි. එකම රිද්මයකට 10 ඉඳලා 1ට ගණන් කරන්න බලන්න. කවුරුත් ඉස්සර වෙන්නේ නැතුව මම රිද්මය පෙන්නන්නම් ඔයාලට. පටන් ගන්න ටිකක් හයියෙන් ගණන් කරන්න කම්මැලිකම යන්නත් එක්ක. 10 9 ඔබ නෙමෙයි අභියෝගය. අන්න දැන් මේ අභියෝගය ඉන්නේ. පාර ගන්න. පිටිපස්සේ දරුවන්ගේ සත්‍යය ආවා මදි. ඊළඟ එකේදී හොඳට සත්‍ය කතා කරන්න. එකේ ඉඳලා 10ට වලට ගණන් කරන්න පුළුවන්. 10 ඉඳලා 1ට ගණන් කරන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයා ගණන් කරන්නේ සංඛ්‍යා දෙක. මේ පැත්තේ එකක් ගන්නවා, අර පැත්තේ එකක් ගන්නවා. මොකද්ද පළවෙනි සංඛ්‍යා දෙක? 1 10. ඉවර වෙන්නේ කීයෙන්ද අන්තිමට? ඉවර වෙන්නේ කීයෙන්ද? මෙහෙම යන්නේ. 10 1. පැහැදිලිද? හරි. පටන් ගන්න එකම රිද්මයකින් පොඩ්ඩක්. ඔය වයසේ තමයි හොඳට සද්දේ ඉන්නේ පුතේ කටවල. හරිද? වයරතෝ කට ඇරලා පටන් ගන්න. ක්‍රමයේ පැහැදිලිද හැමෝටම? හරි. ආරම්භ කරන්න. 1 10 කවුරුත් ඔක පටන් ගන්නකොට හිතුවද ඔක මග නවතී කියලා. ඔක ස්ථිර වශයෙන් මොතන නවතිනවා. ඒ නවතින්නේ. පටන් ගන්නකොට හිතුවේ නෑ පුතේ. හිතා ගන්න බැරි අභියෝග, හිතා ගන්න බැරි තැන් එනවා. ඔය වගේ ජීවිතෙත් වගේ තමයි. හැබැයි සැදෙනවද එතකොට? නෑ. ඇයි මට මෙතන වැරදුනේ? ඇයි මට මෙතන නැවතුනේ කියලා හිතන්නේ.
මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතෙන්දී ඉර වෙනවා. මුලේ වම සහ දකුණ දෙකම එකපාර අවශ්‍යයි. මේ රිද්මයන් දෙකකට යන පද්ධති දෙකක් එකපාර කරන්න. පැහැදිලිද? තව එකපාරක් දුන්නොත් කරන්න පුළුවන්ද? දැන් වැටිච්ච තැන අඳුනගත්තනේ. හරි. ටිකක් සද්දෙන් කතා කරමු අපි. පටන් ගන්න. 1 සද්දේ පොඩ්ඩක් වැඩි වුණා සන්තෝෂෙට තේරෙන්නේ. හොඳයි. දැන් ඒක කරද්දී පේනවා නිකන් මෙහෙම නිකන් රිද්මයක් යනවා වගේ ඇතුලේ. හරිද? අන්න ඒ වගේ අසමමිතික ක්‍රියා ගණනාවක ඒක අභ්‍යාසයක් මම කළේ මගේ ළමා මනස ජවයේ පොතේ ගොඩාක් වගේ අභ්‍යාස දෙනවා. මොලේ වම සහ දකුණ දිනු කරගන්න සහ සිහිය පිහිටුවා ගන්න. සිහිය ගොඩාක් අද නැති වෙන දෙයක් තමයි පුතේ මේ ඩිජිටල් දිරවලට තියෙන ඇබ්බැහිය. ගොඩාක් දරුවෝ එනවා ඒ සම්බන්ධව ප්‍රශ්න ඇති වෙලා. ඇබ්බැහිය. දැන් මම මේ වාහනේ එනකොටත් බරපතල විදිහට ඇබ්බැහි වෙච්ච දරුවෙක්ගේ තාත්තා කෙනෙක් කතා කරලා ඒකට ප්‍රතිකාර ගන්න විදියක් අහනවා. ඩිජිටල් දිරවලට ඇබ්බැහි වෙනවා. රෑ 1-2 වෙනකන් සමහර දරුවෝ දිරවල ඇස් තරක් කර ගන්නවා. ඕනෑම දෙයක් පුතේ සීමා සහිතව පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය දෙයක්. එක ජීවිතයේ එක කාලවල තියෙනවා අපිට ප්‍රමුඛත්වයේ දීපු කාරණා. පාසල් ජීවිතය තුළ තියෙන පුතේ අධ්‍යාපනය අංකයක වෙන දේවල් පටලවා ගන්න එපා ඔකස්සේ. ඔයා දැන් ඉන්නේ කීයේ 10 පන්තියද? 10 12ද? ඔය පන්ති ආයේ ජීවිතේ කවදාවත් ලැබෙන්නේ නැහැ. උතනින් ඉවරයි. ඊළඟ පන්තිය ළඟ ඒ පන්තියත් ඒ අවුරුද්දේ ආයේ පන්තිය එන්නේ නැහැ ජීවිතේ කවදාවත්. ඒ නිසා ඉගෙන ගන්න ආයෙත් කාලයක් දෙන්නේ නැහැ. ඔයා දැන් ඉන්න කාලේ තමයි පුතේ දැන් ඉන්න කාලේ තුල ඔයා මොකටද ප්‍රමුඛත්වයේ දෙන්නේ? ඔයාගේ ජීවිතේම තීරණය කරන්නේ ඔන්න ඔය කාලය තුල ඔයා කරන දේ තුල. තේරෙනවද මම කියන්නේ? ඔයාගේ මුළු සමස්ත ජීවිතේම ඔයා අවුරුදු 75 80 90 ජීවත් වෙන්නේ ඒ දක්වාම ඔයාගේ ජීවිතයේ ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඔයා කවුද කියන එක තීරණය කරන්නේ ඔයා මේ ඉස්සර අවුරුදු දෙක තුන වැඩ කරන විදිහ අනුව. මම කියන දේ හරිද වැරදිද? ඒක හොඳට තේරුම් ගන්න. අම්මා තාත්තා කෙනෙක් පුදුමාකාර දුකක් විඳින්න පුතේ දරුවෙක් ওই තත්ත්වයට ගේන්නේ. අද ගොඩක් අම්මලා තාත්තලා හැඬු කඳුලෙන් අපිට කතා කරන්නේ දරුවෝ මත්ද්‍රව්‍ය සහ ඩිජිටල් දිරවලට ඇබ්බැහි වෙලා විවිධාකාර අක්‍රමිකතා නිසා. කවදාවත් ඔයා නිසා ඔයාගේ අම්මගේ තාත්තගේ ඇස් වලින් කඳුළු වෙන තත්ත්වයක ඔයා වැඩ කරන්න එපා.